සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙනවා රසම රස බිරියානි එකක් නිවැරදිව හදන විදිය. ඉතින් මම මේ කියලා දෙන ක්‍රමයට වරදින්නේ නැතිව පහසුවෙන්ම බිරියානි එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් රසට ඉක්මනින් හදාගන්නත් පුළුවන්. එහෙමනම් අපි බලමු බිරියානි එකක් හදන්න අවශ්‍ය වන්නේ මොනවද කියලා. හරි, අපි දැන් බිරියානි එක හදන්න පටන් ගනිමු. මුලින්ම ඔයා බිත්තර ටික තඹ ගන්න ඕන. ඊළඟට චිකන් ටික සෝදලා පිරිසිදු කරගන්න. ඊළඟට බිරියානි මසාලා පවුඩර් මේස හැඳි දෙකක් එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැඳි එකක්, ගම් මිරිස් කුඩු තේ හැඳි එකක්, කරාබු නැටි 5-6ක්, කුරුඳු පොතු ටිකක්, එනසල් කරල් 3ක් පමණ, කහ කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි එකක්, මුදවපු කිරි මේස හැඳි දෙකක්. දැන් මේ සියල්ල හොඳින් කවලම් කරගන්න. දැන් මේ ටික වහලා විනාඩි 30ක් තියන්න. හරි, ඊළඟට අපි හාල් ටික සෝද ගනිමු. බාස්මති හෝ කීරි සම්බා මේ සඳහා ගන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ කීරි සම්බා ග්‍රෑම් 500ක ප්‍රමාණයක්. සෝදාගත් හාල් ටිකට ගිතෙල් තේ හැඳි එකක් එකතු කරන්න. බිරියානි මල් දෙකක්, එනසල් කරල් දෙකක්, බේ ලීෆ් කොළ ටිකක්. හාල් වලට වතුර තියද්දී සුළඟිල්ලේ යට පුරුක ප්‍රමාණයට වතුර තියන්න. බත බෙරි වෙන්නේ නැතුව ගානට උයා ගන්න පුළුවන්. දැන් මේ ටිකට ලුණු මේස හැඳි භාගයක් එකතු කරලා බත උයා ගන්න. ඊළඟට තක්කාලි අමු මිරිස් ලුණු ටික කපා ගනිමු. මුලින්ම ලුණු ටික සිහින්ව ලියා ගන්න. ඊළඟට තක්කාලි ටික කෑලි කපා ගන්න. ඔයා කැමති ආකාරයට තක්කාලි ටික කෑලි කපා ගන්න. ඊළඟට අමු මිරිස් ටික කෑලි කපා ගන්න. අමු මිරිස් ටිකත් ඔයා කැමති ක්‍රමයකට කෑලි කපා ගන්න. මෙතන මම අමු මිරිස් කරල් 5ක් වගේ අරගෙන තියෙනවා. ඔයා කැමති ප්‍රමාණයක් අමු මිරිස් කරල් ගන්න. අමු මිරිස් කරලක් දෙකක් දැම්මත් කමක් නැහැ. ඊළඟට මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ ටික කඩලා සෝද ගන්න. මේ කොළ වෙනුවට රම්පි කරපිංච ගත්තත් කමක් නැහැ. ඊළඟට ඉඟුරු සුදු ලුණු ටික තලා ගන්න. ඊළඟට වාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාම ලුණු ටික එකතු කරලා බැද ගන්න. රන්වන් පැහැය වෙනතුරු ලුණු ටික බැද ගන්න. ලුණු ටික රන්වන් පාටට බැදුනම ලිපෙන් ඉවත් කරගන්න. ඊළඟට වියලි මිදි ටික බැද ගන්න. ඊළඟට කජු ටික බැද ගන්න. දැන් බිත්තර ටිකක් බැද ගන්න. ඊළඟට ඒ තෙල් ටිකටම ඉඟුරු සුදු ලුණු ටිකක් දාලා බැද ගන්න. ඊළඟට මැරිනේට් වෙන්න තියපු චිකන් ටික තෙලට එකතු කරගන්න. චිකන් ටික කවලම් කරමින් හොඳට තෙලේ බැද ගන්න. ඊළඟට තක්කාලි අමු මිරිස් සහ මිංචි කොළ ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. ඊළඟට බත් ටික එකතු කරගන්න. බිත්තර ටිකත් එකතු කරගන්න. ඊළඟට වියලි මිදි ටික එකතු කරගන්න. බැදපු කජු, බැදපු ලුණු එකතු කරගන්න.
මීළඟට කහ ටිකක් දිය කරලා තැනින් තැනට ඉහගන්න. දැන් මේ සියල්ල හොඳින් කවලම් කරගන්න. මීළඟට රසායනවලුව එකතු කරගන්න. හරි, දැන් අපේ බිරියානි එක හදලා ඉවරයි. මේ බිරියානි එක හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි. කඩෙන් ගේනේවටත් වඩා පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔයත් මේ වගේ බිරියානි එකක් හදලා රස බලන්න. මේ බිරියානි එක නම් මාරම රසයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.